කොහොමද මේ දැන් කරන්ට් ඉකොනොමික් සිටුේෂන් එක දකින්නේ? දැන් මේක ඇතරම මේ චන්දිම ලෝකේ මේක අපි කියන ග්ලෝබල් අන්සර්ටනිටි එකක් නේ තියෙන්නේ. ඔව්. ද ග්ලෝබල් අන්සර්ටනිටි එකක් තියෙන වෙලාව තමයි මේ ස්මාර්ට් ඉන්වෙස්ටර්ස්ලාට ඔපචුනිටිස් එක්ස්ප්ලෝර් කරන්න තියෙන අවස්ථාව. ඉතින් ග්ලෝබල් අන්සර්ටනිටි එකක් එද්දිත් මේකම කොවිඩ් වලදීත් ආවා. ඊට කලින් අපිට ෆයිනෑන්ෂල් ඩවුන් ටයිම් එකක් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම ඉන්වෙස්ටර්ස්ලාට ග්ලෝබල් ඔපචුනිටිස් බලන්න පුළුවන්. මෙතනත් මේ වෙලාවේ දැන් තියෙන වර්ල්ඩ් සිටුේෂන් එකත් එක්ක මිඩල් ඊස්ටර්න් රීජන් එකේ අන්සර්ටනිටි එකක් තියෙනවා. එතකොට ඒ අන්සර්ටනිටි එකට මොනවද තියෙන ඕල්ටර්නේටිව්ස්? අපි යන්නේ ඕල්ටර්නේටිව්ස් මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම මිඩල් ඊස්ටර්න් රීජන් එකෙත් මේ වෙලාවේ අන්සර්ටනිටි එක තිබුණාම නමුත් ඉස්සරහට මොන වගේ කම්බැක් ඔපචුනිටිස් එන්න පුළුවන්ද කියන එක අපි කතා කරන්න ඕනේ. මේ වෙලාව හොඳම අවස්ථාවක් මම හිතන්නේ ඉන්වෙස්ටර් කෙනෙකුට තමන්ගේ ඉස්සරහට තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කරගන්න.